ඔබත් ඩයිජින් ටැබ්ලට් එකක් ගත යුතු සුදුසුම වේලාව දන්නවාද? කෑමට විනාඩි 30කට හෝ පැයකට පමණ පසු හෝ කෑම වේල් දෙකක් අතරමැද තමයි ඩයිජින් ටැබ්ලට් එකක් ගන්නවා නම් ගත යුතු. අපි එදිනෙදා විවිධ මෙඩිසින්ස් බෙහෙත් වර්ග පාවිච්චි කරනවා නම් ඒ බෙහෙත් එකට ගන්න හොඳ නෑ මේ ඩයිජින් ටැබ්ලට් එක. ඒකට හේතුව තමයි අපේ මේ ස්ටොමැක් එක නිර්මාණය වෙලා තියෙන එක්තරා pH අගයකට. මේ pH අගයට ගැළපෙන විදිහට තමයි මේ මෙඩිසින් නිෂ්පාදනය කරලා තියෙන්නේ අපේ ස්ටොමැක් එකේදී කැඩිලා මෙටබලයිට් වෙලා ඇබ්සෝබ් වෙන විදිහට. හැබැයි ඩයිජින් ටැබ්ලට් එකක් මේ මෙඩිසින් එක එකට ගත්තොත් මේ ඩයිජින් නිසා මේ ස්ටොමැක් එකේ ඇසිඩිටි එක pH අගේ නියුට්‍රලයිස් වෙලා අපි ගන්න අනිත් බෙහෙත් කැඩෙන්නේ නැතුව අපේ ඇඟට ඇබ්සෝබ් වෙන්නේ නැතුව අපිට අවශ්‍ය ඉෆෙක්ට් එක ඒ බෙහෙත් වලින් දෙන්නේ නැති වෙලා යනවා. මේ නිසා ඔබත් ඩයිජින් ගන්න පේෂන්ට් කෙනෙක් නම් අනිවාර්යෙන් කෑමට විනාඩි 30කට හෝ පැයකට පමණ පසු හෝ කෑම වේල් දෙකක් අතරමැද වේලාවක ගන්න එක තමයි වඩාත්ම සුදුසු.